හයි මගේ රත්තරන් යාළුවේ good morning ඉතින් අද ඉතින් අපි කතා කරන්න ආවේ අලුත්ගම පොලිසිය ගැන. ඉතින් අලුත්ගම පොලිසියේ චෙක් පොයින්ට් එකක් තියෙනවා බෙන්තොට පාලම ළඟ. හරිද? ඔය බෙන්තොට පාලමෙන් ඉතින් අවුරුදු 21ක අටමස් ගැබිනි කාන්තාවක් පැනලා ජීවිතේ හානි කරගන්න ගිහිල්ලා තියෙනවා මහත්යත් එක්ක වෙච්ච ආරවුලකට. ඉතින් මහත්යත් එක්ක රණ්ඩු වෙලා ඇවිල්ලා ඉවරලා ඉතින් ජීවිතේ නැති කරගන්න යන්න එපා. හරිද? අර බඩේ ඉන්න දරුවා ගැන හරි පොඩ්ඩක් හිතන්න තිබුණා. හරිද? කොහොම හරි ජීවිතේ බේරගෙන අර පොලිසියේ චෙක් පොයින්ට් එකේ හිටිය බෙන්තොට චෙක් පොයින්ට් එකේ හිටිය කරුණ මේ හොඳ පොලිස් නිලධාරීන් දෙන්න මේ ජීවිතේ බේරගෙන ඒ කාන්තාවගේ ගෙදර මවට බාර දීලා තියෙනවා ඉතින්. ඉතින් පොලිසියට අරන් ගිහලා අලුත්ගම පොලිසියට අරන් ගිහිල්ලා ඉතින් ගෙදරට බාර දීලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ රත්තරන් යාළුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බෙල්ල වැල දා ගන්න, කෝච්චියට බෙල්ල තියන්න, ගඟට මුහුදට පනින්න යන්න එපා. ඒක ඉතින් කතා කරලා විසඳ ගන්න පුළුවන්. එහෙම කතා කරලා විසඳ ගන්න බැරිම ප්‍රශ්නයක් උඹලට එනවා නම් මචං ඕකට මචං පොඩි මේ ඔය මේ සේවාවකුත් තියෙනවා මචං. ඔය ප්‍රශ්න ගැන විසඳ ගන්න 19යි මොකක් හරි 33ද කොහෙද නම්බර එකකුත් දීලා තිනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට කතා කරලා පොඩි විසඳුමක් ගන්න පුළුවන් එකකුත් තියෙනවා මේ ලංකාවේ දැන් හඳුන්වා දීලා ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන් එකකුත් තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙද්දි ඉතින් මේ ජීවිතේ නැති කරගන්න යන්න එපා. ජීවිතේ වටිනවා. එතන ඔය අවුරුදු 21 කාන්තාවේ එතනින් පැන්නා නම් ජීවිත එකක් නෙමෙයි දෙකක් පුතේ. හරිද? මහත්යත් එක්ක රණ්ඩු වෙලා ඇවිල්ලා මුහුදට ගඟට පනින්න බෙල්ලට කෝච්චියට බෙල්ල තියන්න බෙල්ලේ වල දාගන්න යන්න එපා පුතේ. හරිද? ජීවිතේ ගැන හිතපන්. ජීවත් වෙන්න ඕනි පුතේ. ප්‍රශ්නේ එනවා මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ එන්නේ. නැත්තම් ආයි සත්තුන්ට නෙවෙයි ප්‍රශ්නේ ඉන්නේ මචං. මිනිස්සුන්ට ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ විසඳ ගන්න අපි දැනගන්න ඕනේ මචං. මහත්ය කුඩු ගහනවා, ගංජා ගහනවා, එහෙම මේ ගෙදරට ඇවිල්ලා දරුවන්ට ගහනවා. එහෙම ප්‍රශ්න තියෙන ගෙවලුත් තියෙනවා මචං. එහෙම දෙයක් තියෙනවා නම් මචං පොලිසිය මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් මචං. හරිද? පොලිසිය මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්. හරි බෙල්ල වැල දාගන්න ඒව නෙමෙයි මචං. මහත්යත් එක්ක ඉන්න බැයි නම් දික්කසාත වෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ මචං. දික්කසාත වෙයක් මහත්යත් එක්ක ඉන්න බැයි නම් දරුවෝ හදාගෙන ආතල් එකේ ඉඳපල්ලක. අන්න එච්චරයි කියන්නේ මචං. මහත්යත් එක්ක ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නේ මචං. මහත්යත් එක්ක ඉන්න බැයි නම් මුහුදේ ඉන්නේ එක මාළුවක්ද පාරේ යන්නේ එක බස් එකද මොකද තැවෙන්නේ නෝ ප්‍රොබ්ලම් මචං. අන්න එච්චරයි. හරිද? කොහොම හරි අලුත්ගම පොලිසියට මම උදේ පාන්දරම ඉතින් ආචාර්ය පුද කරනවා. ඉතින් මේ වගේ දෙයක් කරාට ඉතින් ආදරේ අලුත්ගම පොලිසිය බෙන්තොට පාලම ළඟ චෙක් පොයින්ට් එකේ හිටිය නිලධාරීන් දෙන්නට ආදරේ. ඉතින් කොහොම හරි ජීවිත දෙකක් බේරගෙන තියෙනවා. එකක් නෙමෙයි දෙකක්. ආදරේ ඉතින් උදේ පාන්දර දැක්ක ගමන් ඉතින් කතා කරන්න ආව යෝ නිවුස් එක තමයි මචං. ඉතින් මේ කොහොමද ඉතින් මගේ රත්තරන් යාළුවෝ හොදින් ඇති නේද? channel එක සබ් කරලා බෙල් අයිකන් එක තෝල් එකේ දාලා ඉවිල්ලා මගේ එකේ මගේ මේ channel එකේ support එකක් දෙන්න ඉතින්. ඉතින් ජය වේවා ඉතින් මගේ ආදරණීය රසික පිරිසට. ඉතින් ඊයේ කතා කරපු වීඩියෝ එකටත් 600 ගාණක් බලලා තියෙනවා. ඊයේ කතා කරා මම මේ ප්‍රශ්නයක් ගැන එකක් 600 ගාණක් 700 ගාණක් බලලා තියෙනවා. ඉතින් ආදරේ ඉතින් මගේ රත්තරන් යාළුවෝ සියලු දෙනාටම දැන් ආයි කියන්න තියෙන මචං ප්‍රශ්නයක් තියෙනවා බෙල්ල බල ගහ ගන්න මේ කෝච්චියට බෙල්ල තියන්න ඒව මුකුත් යන්න එපා. අර 1933 කියලා විශේෂ දුරකථන මෙව් එකක් තියෙන හොට්ලයින් එකක්. ඒකට කතා කරලා මොකද මං හිතන විදිහට ඒ අංක 4 මං කියන්නේ හරි වගේ. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. අන්න ඒ අංකයට කතා කරලා ඒ ගැන මේ පොඩ්ඩක් මෙව්ව කළා මේ පිළිතුරක් ගන්න පුළුවන්. ප්‍රශ්නට පිළිතුරක් ගන්න පුළුවන්. ඒ වගේම පොලිසියෙන් විසඳුමකුත් දෙයි. ප්‍රශ්නෙට ප්‍රශ්න තියෙනවා නම් ජීවිතේ නැති කරගන්න යන්න එපා. වටිනා ජීවිත. හරිද? උඹලා අකාලේ මැරෙන්න යන්න එපා. කොහොම හරි බේරගෙන තියෙනවනේ ජීවිතේ. ඉතින් බොහොම ස්තුතියි පොලිසියේ අපේ දුකට සැපට අපට ඉන්න හොඳ පොලිසිය. රෙස්පෙක්ට්. එහෙනම් ජය වේවා. අපි ගියා මචං ආදරිය. අපි ගිහින් එන්නම් මේ වීඩියෝ එකේ. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.